ડોક્ટર ඔව් පුතා. ડોક્ટર එදා කිව්වනේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරනවා කියලා. ඒ කියන්නේ ලිංගික අප්‍රාණිකත්වය ගැන. ඔව් ඔව්. ඉතින් ડોක්ටර් අද චුට්ටක් පැහැදිලි කරන්නකෝ ඒ ගැන. ඔය ඒකේ මම පොයින්ට්ස් එක ලියලා තියාගත්තා. ප්‍රධාන වශයෙන් හැමෝම කතා කරන කාරණා ටිකක් තියෙනවානේ. ඊට එහා ගිහිල්ලා තව ගොඩක් කාරණා තියෙනවා මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකට. එතකොට දේශීය වෛද්‍ය ක්‍රමයේ වගේම බටහිර වෛද්‍ය ක්‍රමයන් සම්බන්ධ කරලා අපිට කරන්න පුළුවන් විශාල ප්‍රතිකර්ම තියෙනවා මේක හරියටම නිට්ටාවටම සෝ කරන්න පුළුවන් විදියට. අපි ඉස්සර බලමු මේ ශිෂ්ණය කියන්නේ හැදෙන්න තියෙනව නැද්ද කියලා. ඇත්තටම අපි ගත්තොත් එහෙම නහරවල් තියෙනවා, ස්නායු තියෙනවා, ඒකට ඒක දේ ගමනක් තියෙනවා, ඊළඟට මස් තියෙනවා. ඔය ටිකෙන් තමයි මේ ශිෂ්ණය කියන්නේ හැදලා තියෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි බලමු මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එක වෙන්න හේතු කාරණා මොනවද කියලා. හරිද? මම හේතු කාරණාවන් මෙතන දක්වලා තියෙනවා 16ක් තියෙනවා. හරි. මම එකකින් පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි එක තමයි පුතා හෝමෝන් ඉම්බැලන්සස්. හෝමෝන් ඉම්බැලන්සස් තියෙන කට්ටියට. හරිද? ඊට අමතරව ගත්තට පස්සේ මෙන්ටල් ඉල්නසස්. මෙන්ටල් ඉල්නසස් කියලා කියන්නේ ගොඩාක්ම හෙක්ටික් ලයිෆ්ස් ගත කරන දැනෙන මිනිස්සු. ඒ කට්ටියට ජොබ් එක නිසා තියෙන ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන්, ෆැමිලි එක තියෙන නිසා ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. ඒ විදිහට විවිධ කාරණා නිසා ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නවා. ડિප්‍රෙෂන් තියෙන කට්ටිය ඉන්නවා. විවිධ ෆෝබියාස් තියෙන කට්ටිය ඉන්නවා. මෙන්න මේ විදිහේ කාරණාවල් නිසා ගොඩක් කට්ටියට මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න පුළුවන්. හරිද? ඊට අමතරව ගත්තට පස්සේ කිඩ්නි ප්‍රොබ්ලම්ස් තියෙන කට්ටිය ඉන්නවා. එතකොට liver problems තියෙන කට්ටිය ඉන්නවා. ඒ විතරක් නෙමෙයි. ඒ ඩයබටික්, එතකොට කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, ඊට දෙහා ගියාට පස්සේ මේ ලංකාවේ ගොඩක් කට්ටියට පෝෂ්‍යදායී ආහාර වේලක් ලැබෙන්නේ නැහැ. නිවැරදි වෙලාවට ආහාර වැටෙන්නේ නැහැ. ඔන්න ඔය කාරණාව ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. හරිද? තව බැලුවොත් එහෙම හරියට නිින්දක් ලැබෙන්නේ නැහැ. ගොඩක් නිදි මරන ගොඩක් කට්ටිය. ඊට එහා ගිහලා බලන පස්සේ දවසට අවශ්‍ය වතුර තියෙනවානේ. මෙච්චරක් වතුර ප්‍රමාණයක් බොන්න ඕනේ කියලා. අන්න ඒ විදිහට හරි ලිමිට් එකකට ඒ දේවල් කරගන්නේ නැතිකම. ඊට එහා ගියාට පස්සේ පුතා අධික තරබාරුකම, ඒ කියන්නේ ගොඩක් වෙලාවට වැඩ කරලා එනවා. ඊට පස්සේ රැට ආපුවම කෑම කනවා, අනිත් පැත්තට නිදිනවා. ඔන්න ඔය කාරණා නිසා ලොකු බඩක් එනවා. ඔන්න ඔය ප්‍රශ්න නිසා අපි කියන ඔබේසිටි කියලා. එතකොට මේ අධික තරබාරුකම් වගේ හේතු කාරණා නිසා වෙනොත් මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එන්න පුළුවන්. ප්‍රධාන කාරණා මේ. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් මේ කාර්යබහුල ජීවිත නිසා lack of exercises ව්‍යායාම කිරීම ගොඩක් අඩු වෙලා තියෙනවා. තව ගත්තොත් එහෙම අපි විවිධ ආකාරයක. ඒ කියන්නේ ගොඩක් බෙහෙත් ගන්න ගියාට පස්සේ ડોක්ටර්ට සම්පූර්ණ කතාවල් කියන්නේ නැහැ. දැන් ડોක්ටර්ස්ලා විවිධ ආකාරයේ බෙහෙත් දෙනවා. ගත්තොත් ඇන්ටිබයොටික්ස් ගන්න පුළුවන්. අන්න ඒ විවිධ ආකාර මම ඒ කාරණාවම කියන්නේ නැහැ. විවිධ ආකාරයේ ඖෂධ නිසා ඇති වෙන අතුරු ප්‍රතිඵල side effects. මෙන්න මේ වගේ දේවල් නිසා වෙනොත් ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන එක එන්න පුළුවන්. ආයෙ ගත්තොත් එහෙම ඕනනම් චුට්ටක් කර වෙනසක් අපහසුතාවයක් ඇති වෙනවද මොකද කරන්නේ? Facebook බලනවා, YouTube බලනවා, ඉන්ටර්නෙට් එකේ සර්ච් කරනවා. මෙහෙම බලන ඉවරලා ඔයගොල්ලෝ මොකද කරන්නේ? ඇඩ්වර්ටයිස් කරලා විවිධ ආකාරයේ කම්පැනිස් වලින් මේ මාකට් කරන ඖෂධ අරගෙන ඉවර වෙලා කිසිම විදිහකට ඔයගොල්ලෝ ඩෝස් එකක් දාන්නේ නැතුව ඒක පාවිච්චි කරනවා. ඉතින් ඒ දේවල් නිසා වෙන අපි ළඟට මේ පේෂන්ට්ස් එනකොට ගොඩාක්ම ප්‍රශ්න වලට මුහුණ පාලා තමයි එන්නේ අන්තිමට. ඒ කියන්නේ ඔයගොල්ලෝ ට්‍රීට්මන්ට්ස් කරගන්න හදන ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකට අන්තිමට අපේ ට්‍රීට්මන්ට්ස් කරන්න සිද්ධ වෙන්නේ තවත් ලෙඩවලට. පැහැදිලිද? ඊටත් එහා ගියාට පස්සේ අපිට ගන්න පුළුවන් ඇල්කොහොල් වලින්, එතකොට සිගරට්ස් වලින්, ඊට අමතරව තවත් සමාජ ගොඩක් කට්ටිය වෙනත් මත්ද්‍රව්‍ය ජාති පාවිච්චි කරනවානේ. හරි. මෙන්න මේ ජාති දේවල් නිසා ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් කියන දේ එන්න පුළුවන්. ඒතර අපි දැන් මේ සාමාන්‍යයෙන් පොදුවේ වෛද්‍යවරයෙක් කතා කරන කොටස් ටික තමයි මම දැන් මේ කතා කරන්නේ. ඊටත් එහා ගියාම මේ දේශීය පාරම්පරික වැදගත්කමත් සමග සම්බන්ධ වෙන භූත විද්‍යාව. හරිද? ಗುಪ್ತ විද්‍යාව. මෙන්න මේ පැත්තෙනොත් විවිධ ආකාරයේ පීඩාවල් විඳින මිනිස්සු අද බහුලව මේ සමාජයේ ඉන්නවා. එතකොට පුතා අද බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් විවිධ හදිපූනියම් දෝෂ වගේ දේවල් නිසා වෙයි. හරිද? ඊට අමතරව ගත්තට පස්සේ ඔය විවිධ සතුරන් විසින් කරපු කලව බන්ධන, එතකොට ලීගු හිර බන්ධන, අන්න මෙන්න මේ වගේ දේවල් නිසා සහ මෝහිනී දෝෂ මේ බහුලව සමාජයේ මේ තමන් දකින දෙයක් තමයි මෝහිනී දෝෂයන්. එතකොට මෙන්න මේ ආකාරයේ කාරණාවන් නිසා වෙනොත්
මේ ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් නැත්නම් ලිංගික අප්‍රාණිකත්වය ඒ වගේම බෙලහීනතාවය මෙන්න මෙවැනි රෝගී තත්ත්වයන් අද සමාජයේ බහුලව පිරිමි පාර්ශවය අතරේ පවතින බවක් පේනවා. ඒක නිසාවෙන් මේක ඇත්තටම පැහැදිලි වශයෙන් මේක සනීප කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේකට ඇත්තටම හොඳ ට්‍රීට්මන්ට්ස් තියෙනවා. නමුත් අපි මේකට ආවා කියලා එකපාරටම හරි you came for erectile dysfunction කියලා එකපාරටම වාඩි මම ඒකට බෙහෙත් දෙන්න හරියන්නේ නැහැ. ඒක නිසා මම කිව්වේ අපි අදාළ ටෙස්ට් ටික කරන්න ඕනේ බලන්න. ඊට අමතරව ඔයාලට තියෙන මොනවද මේ මම දැන් මේෂන් කරවව මේ හේතු කාරණා වලින් මොකක් හරි දෙයක් ඔයාලට තියෙනවද? එහෙනම් අපි ඒකත් කරෙක්ට් කරගන්න ඕනේ. ඒ ප්‍රොබ්ලම් එකත් අපි සෝල්ව් කරගන්න ඕනේ. ඒ තියෙන ඩිසීස් එක අපි කියෝර් කරගන්න ඕනේ. ඒ தත්ත්වය මත තමයි අපිට ඉරෙක්ටයිල් ඩිස්ෆන්ක්ෂන් එකට අදාළ ට්‍රීට්මන්ට් එක කරන්න පුළුවන්. තද සමාජයේ විවිධ ආකාරයට P shots කියයි විවිධ ආකාර ට්‍රීට්මන්ට්ස් තියෙනවා. නමුත් මොකකට යන්නත් කලින් මම මේ සඳහන් කරපු කාරණාවල් හරියට දැනගෙන අවබෝධ කරගෙන තමයි අපිට මේකට යන්න පුළුවන්. ඊට අමතරව ප්‍රධාන කාරණා තමයි මේ මොන ට්‍රීට්මන්ට් එක කරත් මානසිකත්වයේ කියන දේ හොඳට තියෙන්න ඕනේ. එතකොට ඔයා මොන දේ කරත් අයියෝ මේක හරියන්නේ නැති වෙයිද? නෑනේ බැහැනේ කියන තත්ත්වෙන් හිටියොත් නෑ බෑ කියන කට්ටියට කොහොමත් මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නෑ. තේරුණාද? ඒක නිසාවෙන් අනිවාර්යෙන් ප්‍රධාන දේ තියෙන්න ඕනේ මට පුළුවන්. ඊට අමතරව මට පුළුවන් බෙහෙත් කරන්න පුළුවන්, මට ට්‍රීට්මන්ට්ස් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ බෙහෙත් කියලා දෙන පැහැදිලි කිරීමක් කරන උපදෙස් දෙන දේවල් මට කරන්න පුළුවන්. ප්‍රධාන කාරණා දෙන ඕගොල්ලෝ පැත්තෙන්නේ. ඒතර ඕගොල්ලෝ පැත්තට කැපකිරීමක් කරලා ඉවර වෙලා කොහොමද මේ රෝගයෙන් මිදෙන්නේ කියලා මානසික ඒකාග්‍රතාවයක් ඇතුව, නිසි අවබෝධයක් ඇතුව, ඒම් එකක්, ගෝල් එකක් තියාගෙන මේ වැඩේට බහිරව නම් අනිවාර්යයෙන්ම හැම රෝගයක්ම නිට්ටාවට සනීප කරගන්න පුළුවන්. පැහැදිලිද පුතා? එහෙමයි ડોක්ටර්. Thank you so much.